ආන්න කෙනෙක් හිටියේ නෑ මගේ සද්දි. එතන මහා අඳුරු ලෝකයක්. එක්කෙනෙකුට එක්කෙනෙක් දෙන්නේ ලොකු ෆයිට් එකක්. හැබැයි මම කටුවනෙන් ගියේ මේ කිරුණෝ කියනන් එන්න නෙවෙයි. අරගෙන එන්න බලාපොරොත්තු වෙන්න තමයි. මගේ තාත්තා මේ ලෝකෙන් සමුගත්තා. ඒ සමුගත්තේ ශ්‍රී ලංකා ගෝඨත් සභාවේ සූදීන් කරද්දී දැනගත්තට ඔයාලත් එක්ක සම්බන්ධ කරලා මට බොරු කියලා මගට එනකම්ම මම බැරිම තැන ඇහුවා මම ඇත්ත කියාපන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඉස්සෙල්ලකව ඇවිල්ලා තාත්තයි මලගමක් උදට කරලා මම ගියා නැවතත් ඒකටම. එදා මම හිතාගත්තා දුක කියන්නේ ඒවලට විතරයි. යන ගමනක් තියෙති ඒ ගමන කෙලෙන් ගිහිල්ලා හැරිලා එන එක නෙවෙයි දුකම තියෙන්නේ. අවසාන මොහොත කරා යන එක තමයි මගේ අරමුණ කියලා බලාපොරොත්තු වෙයි. දහස් ගාණක් සංඛ්‍යාව අතරේ අවසාන 6 දෙනාගේ අතරට ඇවිල්ලා මේ කිල්ල මං අරගෙන ආවේ. අපේ ගමේ මුළු ලෝකෙම තිබෙන සන්දාසනමාලා බලපු මලපු සන්දාසනමාලාවට ආදරය කරන ප්‍රේක්ෂක මගේ හිතවත් සහෝදර ඔබ වෙනුවෙන්මයි. කොහොම සන්දාසව පෙන්නුවට එතන අවසාන මොහොතේ නැගින් නැති විශ්ව මණ්ඩලයේ නෙමෙයි තේරුවේ SMS මනාප. අර පැත්තට 10ක් වෙනකොට කටුණ සැන්ඩට SMS 90ක් වැඩි. SMS පටන්ගෙන විනාඩි 20කින් කිව්වා මම එතන හැංගිලා ඉන්නවා කියලා කවුරුවක්වත් දන්නේ නැහැ. පේන්නේ නැහැ කරුවලේ කටුණ සැන්ඩ තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. අවසාන කොම්පියුටර් වහන්න කියලා කිව්වා. ඒ ඔයාලගේ ආශිර්වාද ඔයාගේ ස්නේහස ගමේ කම ආදරේ හදවතින් ආදරේ අපු වගේ අහිංසක කලාකාරයෝ මේ වගේ උත්සාහ කිව්වට කම වෙනුයි. කතා කරගන්නත් බෑ. මට උදව් පදව් කරපු සියලු දෙනාටම දහස් වාරයක් පින්. මේ ලබන මාසේ පළවෙනි සර් මට ඉන්දියාවේ යන්න තියෙනවලු ලෝක වාර්තා දෙකකට මට යන්න විදියක් නෑ. තාත්තයි මලගේ 3 මාස දානේ තිබෙන්නේ දෙවෙනි දා හින්දා ඒක දාගත්තා ලබන මාසේ 24ට. ඊට අමතරව තවත් රස කතාවක් කියන්න තියෙනවා. ශ්‍රී ලංකා ගෝඨ දසපන්නේ එළියට එනකොට මට එනවා පිටරටින් කෝල් එකක් ෆැමිලි දෙකකට ෂෝ එකක්. කොරියාවේ දවස් 3කට ගිහිල්ලා සන්දාසන මාලා ඉදිරිපත් කරන්න තියෙනවා පවුල් දෙකකට. ඒක ඉදිරිපත් උනේ මගේ ප්‍රදේශයේ මම ගිහිල්ලා සිරස ගෝඨ සභාව නිසා. ඒකට යන්න තියෙන්නේ මේ මාසේ 25 වෙනිදාට මම යනවා ඒ දෙයට. හැබැයි හැමදේම ඉල්ලන්නේ ශ්‍රී ලංකා ගෝඨ ටැලන්ට් එකේ තියෙන වැඩ විතරයි. වලදානේවා ඒ කිසිම දෙයක් නෙවෙයි මේ සැරේ කරපු අයිටම්. ඒකත් ලොකු වාගයක් වගේම ලබන මාසේ 24 වෙනිදාට ඉන්දියාවේ තිබෙන ශ්‍රී ලංකා ගෝඨ සභාවේ ලෝක වාර්තා දෙකකින් ඔබට බලා ගන්න පුළුවන්. ඔබලා එකමේ අරමුණ කටුණ සැන්ඩ ඉන්නවා ඉන්දියාවේ 24 වෙනිදාට ලබන මාසේ. මට උදව් උපදව් කරපු සියලු දෙනාටම බොහොමත් ස්තුතියි. මම නිහඬ වෙන්න ඔබ සැමට උත්සාහයි.